දකුණු පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන අජිත් ප්‍රසන්න හා ඩී.වී. උපුල් යන අපේක්ෂකයින් දෙදෙනා අද පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඩී.වී. උපුල් මහතා පසුව ඇප මත මුදා හැර ඇති අතර අජිත් ප්‍රසන්න මහතා මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා. නාම යෝජනා බහර දුන් දිනේ ගාල්ලේදී කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීවරයෙකුට පහර දී සාපරාධී බලහත්කාරයේ පෑමේ චෝදනා මත අජිත් ප්‍රසන්න මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ යුද හමුදා ඇඳුම් නිසි අවසරයකින් තොරව භාවිත කිරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා ගොනු කර ඇති බවයි. අද පෙරවරුවේ ගාල්ල පොලිසියේ විශේෂ කණ්ඩායමක් පැමිණ අජිත් ප්‍රසන්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කරන තෙක් පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ සිටින බවයි. මේ අතර දකුණු පළාත් සභාවට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ඩී.වී. උපුල් මහතා අද අත්අඩංගුවට ගත්තේ මිද්දෙනියේදී පුද්ගලයෙකුට පහර දීමේ චෝදනා මතයි. වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරුණා. පොලිසිය මේ රාජකාරී කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. පොලිස් නිලධාරීන්ගේ පුද්ගලික ප්‍රයෝජනයකට නෙමෙයි. පොලිසිය පෝස්ටර් ගලවන්නේ, පොලිසිය කටවුට් ගලවන්නේ, පාරේ අදින එක නවත්වන්නේ, වාහනවල VVIP ඉවත් කරන්නේ, අඳුරු වීදුරු ඉවත් කරන්නේ ඡන්ද කාලේ මේ හැම එකක්ම කරන්නේ මේ රටේ ජනතාවගේ පරම අයිතිය වන ඡන්ද අයිතිය සුරක්ෂිත කරන්න පාර්ලිමේන්තුවේ ලබලා දීලා තියෙන බලය ක්‍රියාත්මක කරන්නේ. එවැනි අවස්ථාවක අපේක්ෂකයෙක් වුණත් ආධාරකරුවෙක් වුණත් පොලිසියට බලය පාවිච්චි කරන්න ආවොත් ඒ බලයට අවශ්‍ය විදියට බලය පාවිච්චි කරලා ඒක මැඩපවත්වන්න අපි කටයුතු කරනවා.